අයිබෝවන් මම තිවන්ත හරිස්චන්ද්‍ර ඒ කාලේ පොයින්ට්ස් 200ටද කොහෙද Google Map එකෙන් දෙනවා මේ ටෙරාබයිට් දෙකක හાર્ඩ් එකක් අවුරුදු දෙකකට. දැන් මට තියෙනවා 5,84,000ද කොහෙද පොයින්ට්ස්. ඒ කාලේ පොයින්ට් 200 ගන්න තමයි මුලින් වැඩේ පටන් ගත්තේ. 2017 මැද සහ 2017 අග වෙනකොට මම ලංකාවේ වැඩිම පොයින්ට්ස් තියෙන කෙනා හැම අතින්ම සහ මගේ ෆොටෝ රිවිව්ස් ෆොටෝ වීව්ස් වැඩිම තියෙන කෙනා බවට පත් වුණා. Google Map එකේ තියෙන දෙයක් තමයි මූණු දාන්න බෑ. විශේෂයක් තිබුණා මට කාට හරි උදව්වක් කරන්න පුළුවන් Google Map එක හරහා කියලා. ඊළාට මේ ගොඩක් වැඩ කරනවා. ඒ හින්දා ඒ හැම වෙලාවකදීම කාට හරි උදව්වක් කරන්න තව කෙනෙක් දැනුවත් කරන්න උමනාව Google Map එක හරහා කරන්න ඕන කියන එක තිබුණා. ෆොටෝස් වලදී මුල් කාලේ ගත්ත ෆොටෝස් අද වගේ ක්වොලිටි නැහැ. සහම ෆොටෝ ගන්න දැන්නෙත් නෑ ඒ කාලේ හරියට. නමුත් යම් යම් ආකාරවලින් 2016 අග 2017 මුල වෙනකොට 2017 මැද වෙනකොට මට ලංකාවේ වැඩිම පොයින්ට්ස් තියෙන කෙනා ගාවට එන්න පුළුවන් වුණා Google Map එක කරන අය අතර. මේ වීඩියෝ එකේ තියෙන්නේ මම Google Map අප්ඩේටර් කෙනෙක් විදියට කරන්න පටන් ගත්තට පස්සේ මම මුහුණ පාපු සිද්ධි සහ අත්දැකීම් ගැන මට දැනෙන විදියට කරන මේක අදහස් දක්වීමක් තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඒක විවිධාකාර අදහස් මගේ තියෙනවා. ඉතින් ඒ සතුට වගේම දුක, හිත රිදීලි ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. ඒ ගැන තමයි මම මේ වීඩියෝ එකෙන් කරන්නේ. මම සෝෂල් මීඩියා මාකටිං කරන කෙනෙක්. ඒ වගේම Google Map අප්ඩේටර්ස් වගේ ඒ කියන්නේ Google එකේ ලෝකල් ගයිඩ් කෙනෙක් විදිහට ඉන්න අයගේ ලෝකේ වැඩිම කන්ට්‍රිබියුෂන්ස් තියෙන්නේ මට. ඒක දැන් 2,67,000ක් වගේ ගාණක් තියෙනවා. පොයින්ට්ස් වලින් 5,84,000 ගාණක් තියෙනවා. රිවිව් 6,000 ගාණ මිලියන 2කට වඩා බලලා තියෙනවා. වීඩියෝ views මිලියන 2කට වඩා තියෙනවා. වැඩිම answers වලට like තියෙන්නේ මේ ඒ වගේ reviews වලට like තියෙන්නේත් මට. ඒ වගේ තමයි මගේ summary එක මේකේ Google Map එකේ local guide කෙනෙක් විදිහට Google Map එක update කරන්න මම ඇත්තට මුලින්ම කරන්න ගත්ත 2015 ඒක ඇක්ටිව් විදිහට කරේ නැහැ. 2016 ඔක්තෝබර් ඉඳන් තමයි අද තියෙන තත්ත්වයට Google Map එකේ මේවා ගන්න මම කරේ. එතකොට මගේ කසින් කෙනෙක් හිටියා. එයා ඒව හොඳට දන්න කෙනෙක්. එයා මට කිව්වා මල්ලි ඔයා යන ගොඩක් තැන් වල යන හින්දා මේවා අප්ඩේට් කරන්න ගන්න කියලා. යන තැන් පාරවල් ඇඩ් කරන ඒවා. රෙස්ටුරන්ට් එකට ගියාම රිවිව් එකක් දෙන ඒවා කරන්න කියලා. ඒ විදිහට තමයි මම Google Map එක කරන්න අප්ඩේට් කරන්න පටන් ගන්නෙ. Google එකේ local guide කෙනෙක් විදියට. මෙතනදී මොටිවේෂන් එකක් මට එතෙන්දී තිබුණා. ඒ කාලේ පොයින්ට්ස් 200ටද කොහෙද Google Map එකෙන් දෙනවා මේ ටෙරාබයිට් දෙකක හાર્ඩ් එකක් අවුරුදු දෙකකට. දැන් මට තියෙනවා 5,84,000ද කොහෙද පොයින්ට්ස්. ඒ කාලේ පොයින්ට් 200 ගන්න තමයි මුලින් වැඩේ පටන් ගත්තේ. ඔය විදිහට තමයි Google Map එකේ මගේ මුල් කතාව පටන් ගන්නෙ. ඒ වගේම එතෙන්දී අර විශේෂයක් තිබුණා මට කාට හරි උදව්වක් කරන්න පුළුවන් Google Map එක හරහා කියලා. අපි රට වෙනුවෙන් ගොඩක් වැඩ කරනවා. ඒ හින්දා ඒ හැම වෙලාවකදීම කාට හරි උදව්වක් කරන්න තව කෙනෙක් දෙයක් දැනුවත් කරන්න උමනාව Google Map එක හරහා කරන්න ඕන කියන එක තිබුණා. ඒ හින්දා තමයි Google Map එක අප්ඩේට් කරන්න ගත්තේ. එතකොට Google Map එක කරන්න ගත්තාම අප්ඩේට් කරන්න මුලින්ම පටන් ගත්ත රිවිව් කරන්න. යන්නේ කොතනද? ඒතන රිවිව් එකක් දාන්න. රෙස්ටුරන්ට් එකකට යනවා, ඒතන රිවිව් එකක් දාන්න. මිනිස්ට්‍රි එකට යනවා, ඒතන රිවිව් එකකට දාන්න. සූ එකට යනවා, ඒතන රිවිව්. කොහොම තමයි Google Map එක අප්ඩේට් කරන්න පටන් ගත්තේ. ඉතින් හරි ලේසි දෙයක් තමයි රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා කෑම ටික අරගෙන ඩ්‍රින්ක් එකත් එක්ක මෙහෙම තියලා එතන උණි ෆොටෝ එකක් ගන්න මට මතකයි. මිනිස්සු එක ටිකක් අමුතු විදියට බලලා. නමුත් මම ඒක දිගටම කරගෙන ගියා. එතකොට ඒ වගේම ඒකෙදි රිවිව් එක දාන්නේ ෆොටෝස් එක්ක. Google Map එකේ තියෙන දෙයක් තමයි මූණු දාන්න බෑ. මූණු දාන්න පුළුවන් සෝෂල් මීඩියා වල. Google Map එක ඉස්සරහට සෝෂල් මීඩියා වුණත් මූණු දානවා කියලා concept එකක් නැහැ. place එකයි, products ටිකයි, food එක ඒ වගේ විතරයි දාන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි පටන් ගත්තේ. ඉතින් review දානකොට කේක විදිහේ experience මහ ගොඩක් මට තියෙනවා. photos වලදීත් මුල් කාලේ ගත්ත photos අද වගේ quality නැහැ. සහ මම ෆොටෝ ගන්න දන්නෙත් නැහැ ඒ කාලේ හරියට. නමුත් යම් යම් ආකාරවලින් 2016 අග 2017 මුල වෙනකොට 2017 මැද වෙනකොට මට ලංකාවේ වැඩිම පොයින්ට්ස් තියෙන කෙනා ගාවට එන්න පුළුවන් වුණා Google Map එක කරන අය අතර. ওই විදිහට තමයි ඔක පටන් ගත්තේ. මෙතනදී අපි තැනකට ගියාම මුලින්ම කරන දේ තමයි ඒ තැන කොහොමද කියලා බලනවා. ඉඩ තියෙනවද? ඊළඟට කෑම හොඳයිද? විශේෂයෙන් කස්ටමර් කෙනෙක් කොහොමද? එතන වැඩ කරන අය හොඳට කතා කරනවද? hina වෙනවද? මනුස්සකමට බලනවද අපි දිහා? ඒ වගේම තමයි රිවිව් එකේ දෙන්නේ. ඊළඟට තව බලනවා පාර්කින් තියෙනවද? තව ලෝකේ ඒව බැලුවාම wheelchair accessibility එක. ඒ කියන්නේ wheelchair එකකින් එන කෙනෙක්ට, රෝද පුටුවක එන කෙනෙක්ට එතෙන්ට එන්න පුළුවන්ද? ඒක තමයි මූලිකම එක. නැත්තම්
රෝදපුටු එන්ට්‍රන්ස් එක නැත්තම් අපිට වෙන්නේ අවුස්සලා ගන්න. ඒ වගේ ඩිසේබිලිටි එකට එන්න පුළුවන්. ඔය වගේ ඒවා ගොඩක් බලනවා. ඔය ඔක්කොම රිවිව් එකේ තියෙනවා. ඒ වගේම කැම දෙන්න යන වෙලාව. ගොඩක් වෙලා සාමාන්‍යයෙන් විනාඩි 15 20 ඊට වඩා යනවා නම් ඒක කරදරයි. ඒක ලෝකේ ස්ටෑන්ඩඩ් එකක්. ඉතින් ඒ වගේ හැම ස්ටෑන්ඩඩ් එකම ගැන කල්පනා කරලා තමයි රිවිව් දාන්න පටන් ගත්තේ. ෆොටෝස් වලත් සාමාන්‍ය මුල් කාලෙන් පස්සේ සෙල්ෆි මටත් මතක මාත් සෙල්ෆි එකක් දෙකක් දැම්මා. සෙල්ෆි දාන්න බෑ Google Map එකට. පස්සේ අපි ඒක ඔක්කොම තේරුම් අරගෙන තැන සහ වටපිටාව දාන්න ගත්තා. ඊළඟට ඕකේ තව අහනවා ප්‍රශ්න. මම කියන්නේ wheelchair accessibility ගැන. ඒ වගේ තව ප්‍රශ්න අහනවා. මෙතන අරින වෙලාව, වහන වෙලාව, එක එක රෙස්ටුරන්ට් එකට එක එක තැනට කොහොමද කියලා කියන්නේ පොයේ දවසේ තියෙනවද නැද්ද? ඒ වගේ හැම එකම කවුරු හරි කෙනෙක් Google එක හරහා සර්ච් කරනවා නම් ඒ හැම එකම බලන්න ඕන දැනුම එතනින් ගන්න පුළුවන්. ඒ විදිහට තමයි Google Map එකේ මුල් කාලේ මගේ ගත වුණේ. ඔය 2017 මැද සහ 2017 අග වෙනකොට මම ලංකාවේ වැඩිම පොයින්ට්ස් තියෙන කෙනා හැම අතිම සහ මගේ ෆොටෝ රිවිව්ස් ෆොටෝ views උත් වැඩිම තියෙන කෙනා බවට පත් වුණා. ඒ කාලේ ගත්ත එක්ස්පීරියන්ස් උත් මහා ගොඩක් තියෙනවා. ඒවා ජීවිතයට ගොඩක් වැදගත් වෙච්ච ඒවා. Google Map එකේ මූලිකව කරන දෙයක් තමයි තැන් ඇඩ් කරන එක. ඒ කියන්නේ දැන් තැනකට එනවා. එතන මොනවා හරි දෙයක් තියෙනවා ව්‍යාපාරික ස්ථානයක් වගේ දෙයක් නැත්නම් පාක් එකක් වගේ සිග්නිෆිකන්ට් තැන නැත්නම් පන්සලක් වගේ රිලිජියස් ඩෙස්ටිනේෂන් එකක් නම් අපි එතන ඇඩ් කරනවා. ඒ ඇඩ් කරාම දැන් මම තමයි ඇත්තටම යාපනයේ ඉඳන් කොළඹට එනකම් විශේෂයෙන් වෙන්නප්පුවට එනකම් පාර දෙපැත්තේ ඔක්කොම තැන් ටික ඇඩ් කරලා තියෙනවා. පාර දෙපැත්ත මේන් රෝඩ් එක ප්‍රධාන පාරේ. ඉතින් එතෙන්දී එක එක විදිහේ එක්ස්පීරියන්ස් තියෙනවා. සමහර අය කැමති නැහැ ඇඩ් කරනවට. ඒගොල්ලෝ බයයි. සල්ලි ඉල්ලයි කියලා බයයි. ඉතින් ඒකට අමුතුවෙන් කියන්න ඕන. නෑ මේක සර්විස් එකක් අපිට සල්ලි හම්බෙන්නේ නැහැ. ඔයාලට කවුරු හරි කෙනෙක් එයි. තැන හොඳ නම් ඔය වගේ ඒවා ගොඩක් කියලා දෙන්න ඕන. ඉතින් පස්සේ මම ගොඩාක් පොයින්ට්ස් අරගෙන ලෙවල් 10 වෙනකොට ඇත්තටම මම 2017 දී 2016 ඔක්තෝබර් වල හරියට පටන් ගන්න මම 2017 වෙනකොට ලෙවල් 10 එකට එනවා. ලෙවල් 10 කියන්නේ පොයින්ට්ස් ලක්ෂයක්. පොයින්ට්ස් ලක්ෂය මම අවුරුද්දකටත් කලින් මම ඒ පොයින්ට්ස් ලක්ෂයට එනවා. ඉතින් ඒ තුල මම කරන සජෙෂන්ස් එඩිට් කරන ඒවා Google Map එකෙන් වැඩි වැඩියෙන් අප්‍රූව් වුණා. ඒ හින්දා මට තැන් ඇඩ් කරන එක මම හිතන්නේ දැන්ටත් මම තැන් 2000ක් විතර ඇඩ් කරලා තියෙනවා. ඒකේ තරම් කරදරයක් වුණේ නැහැ. මට ඒක කරන්න පුළුවන් වුණා. ඉතින් ඕකෙදි ගොඩක් සතුටුදායක ඒවා තියෙනවා. විශේෂයෙන් අපි අනුරාධපුරේ හරි පුත්තලම් හරි ඒ වගේ පැතිවල එහෙම නැත්නම් මැදවච්චිය විලච්චිය වගේ පැතිවල යනකොට පොඩි පොඩි කඩ තියෙනවා. අපි කඩ වලින් කෑම කනවා. කෑම කනකොට ඇත්තට මේක Google Map එකේ නැහැ. ඉතින් මම තැන හොඳ නම් එතන ගැන විස්තරයක් එක Google Map එකට ඇඩ් කරනවා. ඊට පස්සේ කවදා හරි දවසක මම ආයි යනකොට හරි එහෙම නැත්නම් මගේ ෆෝන් නම්බර එක ඉල්ලගත්තා නම් හරි එයාලා කෝල් කරලා කියනවා Google එකකින් හොයාගෙන ආවා කියලා. Google එකේ එතන පාරේ යද්දි Google Map එකෙන් සර්ච් වෙලා ඇවිල්ලා. අන්න ඒ වගේ එක්ස්පීරියන්ස් ගොඩක් මගේ ජීවිතේ තියෙන. ඉතින් අරගොල්ලෝ කතා කරලා ඒක සතුටුයි. මහත්තයෝ අපිට මේ කාණ්ඩයාව අපේ කැඩෙන් කෑම කෑව අපිට හොඳයි කියද්දි ඒ ලැබෙන අත්දැකීම ලැබෙන සතුට ඒක ලොකු දෙයක් ජීවිතේට. ඒක තමයි ඒක. ඊළඟට අර මිනිස්සුන්ට උදව් කරනවා කියන එක හැමදාම හිතේ දිවිච්ච හැමදාම කෙරෙන දෙයක්. එතකොට අර ඒකත් හිතට විශේෂයෙන් දැනෙන දෙයක්. ඉතින් ඒකත් හැමදාම Google Map එකෙන් මට කරන්න හම්බුණා. ඊ වගේම තව එකක් තමයි විශේෂයෙන් මම කරපු තැන් හදන එක. ඒ කියන්නේ දැන් බිල්ඩිමක් තියෙනවා. ඒ බිල්ඩිම වැරදියට ලකුණු කරලා තියෙනවා. මම ওই ලංකාවේ ප්‍රධාන පෙළේ බිස්නස් තියෙන බිල්ඩින් ගානක ඒගොල්ලෝගේ නම වැරදියට තියලා එහෙම නැත්නම් තැන වැරදියට තියලා වෙන ඒවා කියලා ගොඩක් අයට බැරි වුණාම සමහර level 7 8 9 10 වලටත් බැරි වුණාට මට පුළුවන් වුණා ඒ අය කියන විදියට ඒ හරි තැන හරි විදියට ඇඩ්‍රස් එක දාලා ප්ලේස් එක දාලා වෙලාවල් ටික දාලා කරලා දෙන්න. ඉතින් ඒ වයින් මට ගොඩක් යාළුවෝ හිතවත්කම් ඇති වුණා. මට තෑගි දෙන්නත් හැදුවා සමහර අය. මම ඒව එකක්වත් ගත්තේ නැහැ. මොකද කමියුනිටි සර්විස් එකක්, වොලන්ටියර් සර්විස් එකක් හින්දා. ඉතින් ඒ වගේ ගොඩක් එක්ස්පීරියන්ස් මේකේ තියෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය බෝම්බ ගානක් රටේ හැමතැනම පත් වුණා. ඒ වෙලාවේ ඊස්ට් ඇටැක් එක, ඊස්ට් සන්ඩේ ඇටැක් එක ඒ වෙලාවේ ඊට පස්සෙන්ද මම ඒ හැමතැනටම ගියා. දෙහිවල් ලොජ් එකට ඇරුණාම මඩකලපුවේ ගියා. කටුවපිටියට ගියා. ඊළඟට කොච්චි කඩේ ගියා. ඒ වගේ හැමතැනටම ගියා. ඉතින් ඔය යනකොට ඔය තැන් ඒ වෙලාවේ Google Map එකට වැටලා තිබුණේ නැහැ. ඇත්තටම බෝම්බේ සිද්ධිය ඊට පස්සේ මම අවසර අරගෙන බඩගලුපේ කරන්න බැරුණා චර්ච් එකේ. අනිත් අවසර අරගෙන කොච්චි කඩේ කටුවපිටියේ කරා. කටුවපිටිය ඇත්තටම මේ එක පවුලේ ගොඩක් අය මරලා තිබුණු ගෙවල් තිබ්බා. ඉතින් දෙහිවල් ලොජ් එකට යන්න බැරි වුණා. ඒත් අපි මම කටුවපිටියට කොච්චි කඩේට සහ මඩගලුපේ සහ අනිත් ඔය හැමත බෝම්බ වෙච්ච ඔය හොටෙල්ස් ටිකට යන්න පුළුවන් වුණා. ඉතින් ඒ වෙලාවේ කවුරුවත් ඒක දාලා තිබුණේ නැහැ Google Map එකටවත්. ගොඩක් වෙලාවට ෆොටෝස් ගන්නත් ප්‍රශ්න තිබ්බා. ෆොරින් අයට තිබුණා. ෆොරින් ජර්නලිස්ට්ට අවසර තිබුණා. නමුත් ලංකාවේ ගොඩක් ඒවයි ප්‍රශ්න තිබුණා ගන්න. ඊට පස්සේ අපි අවසර අරගෙන ඒ සමහර තැන් ගොඩක ෆොටෝස් අරගෙන දැම්මා.
ඉතින් ඔතෙන්දි වෙච්ච එකක් තමයි අපි ඔතෙන්දි ගියාම විශේෂ අවසරයකින් යන්න උනේ ඒ වැතුලට. ඊට පස්සේ තව සිද්ධි වගේක් වුණා. Google Map එක මාක් කරන්න යද්දි මේ ඒවට එන එක්ස්පීරියන්ස් වල කියන්නේ රෝහින්යා මුස්ලිම්වරු ඉන්නේ ලංකාවේ. ඒගොල්ලෝ 1000කට වඩා ඉන්නවා. පොඩි ළමයි. ඒ පාර ඒගොල්ලන්ට ලංකාවෙන් යන්න කියලා ලොකු තර්ජනයක් ඇවිල්ලා තිබ්බා. සිංහල මම හරි කියන කාණ්ඩයක් ගේ. ඊපස්සේ අපිට යන්න වුණා මීගම පොලිසියට ඉහිලා ඒ ප්‍රශ්න ටික හදලා ඒ කතා කරලා ගොඩක් ඒවා කරන්න පුළුවන් වුණා. ඉතින් ওই Google Map එක මාක් කරන්න ගිහිල්ලා හම්බෙන එක chances. ඉතින් ඒවා කරලා මොකද අපේ රටේ ඉඳන් රෝහින්යා මුස්ලිම්වරු කියන අය අපේ රටේ දිගට ඉන්නේ නැහැ. ඒගොල්ලෝ අපිට වඩා හොඳ රටක් හම්බුනම ඒ රටට යනවා. ඉතින් මං කැමති නෑ අපේ රට ගැන වෙන රටකට යන්න ඉන්න මිනිස්සු නරක හිතනවාට. ඉතින් අපි හින්දා අපිට කරන්න පුළුවන් හැම උදව්වම කළා. ඒ පැතිවල DIG-ලට කතා කරලා, නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට කතා කරලා, ඒ ප්‍රශ්න ටික හදලා ඒ තර්ජන ආපුව ඔක්කොම නවත්තන්න පුළුවන්. නමුත් සමහර සිද්ධි අපිටත් බර කරන්න බැරිව තිබුණා. ඉතින් ඉස්ට් ඇටැක් එකේ හැම තැනම ගිහිල්ලා ඒක කරන්න පුළුවන් වුණා. හැම තැනම ෆොටෝස් අරගෙන Google Map එකට දාන්න පවා. හරියට. Google Map එක මාක් කරද්දී මේක කමියුනිටි සර්විස් එකක්. වොලන්ටියර් සර්විස් එකක්. ස්වේච්ඡාවෙන් කරන දෙයක්. සල්ලි හොයන කරන එකක් නෙමෙයි. ඉතින් අපි තැන් වල ගිහිල්ලා කඩවලට ගිහලා ඕක දානකොට Google Map එකට එක වෙච්ච සිද්ධි තියෙනවා. ගොඩාක් කඩවල අයිතිකාරෝ කැමති නැහැ. දැන් ඉන්න මැනේජර් කැමති නැහැ. ඉතින් බය වෙනවා සල්ලි ඉල්ලනවා වගේ. මොකද එහෙම අයත් ඉන්නවා. අපි Google Map එකට දාන්නම් කියලා සල්ලි ඉල්ලන අය ඉන්නවා. අපි එහෙම කරලා නැහැ. නමුත් එහෙම ඉල්ලන අය හින්දා අපිට ගියාම එක ප්‍රශ්න එනවා. ෆොටෝ එකක් ගන්න බෑ. සුපර් මාකට් එකට ගියාම මේකේ පටන් ගන්න තැනම ගහලා දෙන ෆොටෝස් ගන්න බෑ කියලා. ෆොටෝ එකක් හදිස්සියෙන්වත් සෙල්ෆි එකක් ගත්තත් උතර ප්‍රශ්නයක් එනවා. කොහොම ගොඩක් අත්දැකීම් තියෙනවා ජීවිතේ. පහුගිය දවසක ඇඳුම් කඩේකට ගියා. ඒ අවස්ථාවේදී ෆොටෝ ගන්න බෑ කියලා එළිය ගහලා තිනවා මම දැක්කේ නෑ. ෆොටෝස් ගත්තා. ගත්තට පස්සේ එතන කෙනෙක් එපා කියලා මම ඉතින් එයා කිව්වා කම්පැනි නීතියක් තියෙනවා ගන්න බෑ කියලා. මම කිව්වා කම්පැනි නීතිය කියලා එකක් ලංකාවේ නෑ තියෙන රටේ නීතිය. ෆොටෝ එකක් ගන්න පුළුවන් ඕන තැනක ලංකාවේ කියලා. ගන්න බැරි තැන් කීපයක් තියෙනවා. කොහොම කියලා කම්පැනි නීතිය මෙහෙමයි කියලා මට උගන්වන්න ආවා. ඒව දන්න අය වෙන්නේ නැති. මම කිව්වා කම්පැනි නීතිය කියලා එකක් නෑ රටේ නීතියක් තමයි තියෙන්නේ අපිට වැඩ කරන්න. කම්පැනි නීතියට අවශ්‍ය දේවල් කරන්න කියලා එකක් නැහැ කොහෙවත් කියලා. එහෙම කියලා මම කිව්වා එහෙනම් ඔයගොල්ලෝ CCTV වලින් අපේ වීඩියෝ කරන්නේ. හොරකමක් කරොත් අල්ලන්නේ CCTV තියෙන්නේ. එතකොට හොරකම නොකරන කෙනාව CCTV තියුණාම එතකොට එයාගේ මානවිකම් උල්ලංඝනය වීම කියලා මම කිව්වා. එතකොට එතන මැනේජර් ආවා. ආවට පස්සේ එයාගේ තර්කය තමයි මේ ඇඳුම් ගන්න තැනක එයාලගේ වෙනම තියෙන ඇඳුම් තියෙනවනේ එයාලගේ බ්‍රෑන්ඩ් එක. ඒක කාණ්ඩේ දකින්න. දැක්කහම තව කෙනෙක් ඒක කොපි කරයි. මම කිව්වා ඉතින් කොපි කරන්න ඕන නම් ඇඳුමක් මේ පේන ෆොටෝ ගන්න ඕනේ නැහැ. තව ඕන තරම් ක්‍රම තියෙනවා. ගන්න. නමුත් ඔයාලට ඕන මාකටිං නේ. අපි කරන්නේ Google Map එකේ දාන එක. දැම්මම තව කෙනෙක් දකින්න කියලා ඕක කිව්වා. ඒ වගේම මම ඒ වෙලාවෙම Google Map එකේ පෙන්නුවා. එයාලගේ ආගමට අයිති කෙනෙක් price tag එකයි barcode එකයි ඔක්කොම එක ෆොටෝ එකක් දාපිය. මම ඇහුවා ඉතින් අර ඔයාලගේ ආගමෙක් කෙනෙක් දැම්මම කමක් නැද්ද? වෙන ආගමක කෙනෙක් දැම්මමද මේකේ ප්‍රශ්න කියලා. මොකද අපි ජාතිවාදයට වර්ගවාදයට විරුද්ධව වැඩ කරන මිනිස්සු අපිට මෙහෙම කියනවා නම් මේක හරි වැරදි කියලා. ඊට පස්සේ මැනේජර් මාත් එක්ක හොඳට කතා කරලා ඒක පිළිගත්තා. ඔහොම අත්දැකීම් මහ ගොඩක් තියෙනවා ජීවිතේ. එතන කලකිරීම ඇති වෙනවා. විශේෂයෙන් සුපර් මාකට් වලදී ඕක තියෙනවා. තව ගොඩක් තැන් වලදී තියෙනවා. අපි ෆොටෝ එක ගන්නේ අපිට මොකක් කරන්න නෙමෙයි. තැනට Google Map එකට දාලා එතන views අරන් දෙන්න. views ගත්තට පස්සේ ඇත්තටම මේක බලන අයට හොඳයි. ඉතින් ඕකට කරාට අර ඒ කලකිරීම ලොකු දෙයක් වෙච්ච අවස්ථා ගොඩක් තියෙනවා. ඒ වගේම ඕක හින්දා හිතවත්කම් ඇති වෙච්ච අවස්ථාවක් තියෙනවා. දැන් ඔය කිව්ව මැනේජර් දැන් හොඳ හිතවතෙක්. හදිස්සියකට එතෙන්ට යන්න පුළුවන් ඕන වෙලාවක ගිහිල්ලා දෙයක් කරන්න පුළුවන්. කතා කරන්න දෙයක් ගන්න ඒ වගේව තියෙනවා. ඒ වගේම අර ඒකට සතුට තියෙන කාරණේ තමයි ගොඩාක් සතුටු හිතෙන විදියට කාන්නේ මේ කරන වැඩේ ප්‍රශංසා කරලා තියෙනවා. ඒ අතරින් මුලින්ම ඉන්නේ ලංකාවේ ලෝකල් ගයිඩ්ස්ලා. ලංකාවේ ඉන්න ලෝකල් ගයිඩ්ස් යම් ප්‍රමාණයක් ලෝකේ නම් ඉන්න ලංකාවේ ඉන්න ගන්න මම හරියටම දන්නේ නැහැ. ලෝකේ නම් ඉන්නවා ලෝකල් ගයිඩ්ස්ලා මිලියන 170 ගාණක්. ඒ බලන් යනකොට ඒ අයනුත් සමහර අය මං කරපු කන්ට්‍රිබියුෂන් ගැන සතුටු වෙලා තියෙනවා. නමුත් ලංකාවේ අය අපි එක වෙලාවට මුණ ගැහෙනවා. ඒ මුණ ගැහුණා මං ගොඩක් තැන්වල කරලා තියෙන හින්දා ගොඩාක් තැන්වල මගේ රිව්යු එක තියෙන හින්දා ඒ ගැන ගොඩාක් සතුටු වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් ඒ ගැන ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. මොකද කොහේ ගියත් අන්න ඔයාගේ එකක් තිවන්ත ඔයාගේ එකක් තියුණා කියලා මට කියනවා. ඔයාගේ රිව්යු එකක් අතන දෙනවා ඔයාගේ ෆොටෝ එක තමයි අතර පේන්න තියෙන්නේ. එහෙම කියලා කියපු අවස්ථා බොහොමයක් තියෙනවා. ඉතින් ඒ ගැන මට ලොකු මේ හැඟීමක් තියෙනවා මම මේ කරන දේ හොඳයි කියලා. ඒ වගේම 2019 අග වගේ ඉඳන් ලෝකෙ වැඩිම කන්ට්‍රිබියුෂන් තියෙන Google Map එකේ මට. සමහරට පොයින්ට්ස් වලින් වැඩි අය ඉන්න පුළුවන්, views වලින් වැඩි අය ඉන්න පුළුවන්. නමුත් පොයින්ට්ස් මේ කන්ට්‍රිබියුෂන් කියන ප්‍රමාණය 2,65,000කට වඩා තියෙනවා මේ වෙනකොට මට
ලෝකෙන එකට මේවා කරලා තියෙන්නේ මම. ඉතින් ඒකත් ඒ විශේෂ සතුටක්. ඒ වගේම දැන් මම කරන්නේ සෝෂල් මීඩියා මාකටිං. අද සෝෂල් මීඩියා මාකටිං කරනකොට Facebook එක, Twitter එක, YouTube එක ඕවයින් දැනුම දෙනවා වගේ මේ දෙයක් කරලා දෙනවා වගේ මට පුළුවන්කම ඇති වෙලා තියෙනවා Google Map එකත් ඔතෙන්ට ඇඩ් කරන්න. Google Map එකේ තියෙනවා My Business කියලා එකක්. Google My Business එක. ඒකත් මට පුළුවන් වෙලා තියෙනවා ඇඩ් කරලා දෙයක් කරන්න මේ සෝෂල් මීඩියා කැම්පේන් එකට. ඒ වගේ අවස්ථා කීපයකුත් මම කරලා තියෙනවා. කැම්පේන් කීපයක් Google Map එකේ. ඒ තුල සායහන සාර්ථක ප්‍රතිඵල දීලා තියෙනවා. මොකද ලෝකයේ අදටත් ට්‍රැෆික් එක, වෙබ් ට්‍රැෆික් එක 90% කියන්නේ Google එක හරහා. සෝෂල් මීඩියා වල අපි කොච්චර ඇඩ්වර්ටයිස් කරත් පාරට බහලා ෂොප් එක හොයන කවුරු හරි Google Map එකේ. ඉතින් Google Map එකේ තියෙන view එකයි මේ review ටිකයි බලලා තමයි ඕන කෙනෙක් ෂොප් එකට යන්නේ. විශේෂයෙන් කොළඹවට ජනතාව මේ ඉන්න අය නම් හවසට රෙස්ටුරන්ට් එකකට ගියත් Google Map එකේ reviews ටික බලලා තමයි යන්නේ. අන්න ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒ වගේ කාරණා බොහොමයක් ජීවිතේ තියෙනවා. local guides සව Google Map එක මාක් කරන local guides සව අවුරුද්දට එකපාරක් සති දෙකකට ඇමරිකාවේ එයාලගේ මූලස්ථානට ගෙන්නනවා. ටිකට් එකේ ඉඳන් එයා ටිකට් එකේ ඉඳන් දෙන්නේ Google Map එකෙන්. Google එකෙන් ඇත්තටම. ඉතින් 2017 ඉඳන් 18 19 අවුරුදු දෙකේ තුනෙත් මට හැමෝම කිව්වා ඇප්ලයි කරන්න කියලා. විශේෂයෙන් ලංකාවෙන් යන්නේ තුෂි ඊලංකෝවන් සහ අනුරාධ දිසානායක කියන අයියා. ඉතින් ඒ දෙන්නම කිව්වා මල්ලි ඔයා ඇප්ලයි කරලා මේකට වාට යන්න පුළුවන් වෙයි කියලා. නමුත් මම බොහොමයක් සමාජ සේවා වැඩම පස්සේ හිටපු හින්දා ඒ වෙලාවේ මානව හිකන් වැඩ කීපෙකුත් කරපු හින්දා මම ඇප්ලයි කරේ නැහැ. 2020 ඕක ආවහම මම ඇප්ලයි කරා සිලෙක්ට් වුණා කියලා හිතනවා. නමුත් කොරෝනා ඇවිල්ලා යන්න උනේ නැහැ. ඉතින් අර සති දෙක තුල ලෝකෙ වටේ ඉන්න 200ක් ලෝකල් ගයිඩ්ස් ආව මුණ ගැස්සලා ඒගොල්ලෝ එක ඇක්ටිවිටීස් කරලා එක වැඩ තිබිලා ප්‍රෝග්‍රෑම් තිබිලා ගොඩක් දේවල් ඉගෙනගෙන අලුත් යාළුකම් හදාගෙන එන්න තිබුණු අවස්ථාවන් තියෙනවා. ඉතින් මට ඒක කරගන්න බැරි වුණා කොරෝනා ආපු හින්දා. ඇප්ලයි කරෙත් ඒ වෙලාවේ කලින් ඇප්ලයි කරලත් නැහැ. කොහොම දේවල් ටිකක් වුණා. ඉතින් නමුත් අර ඒ තරහත් පිටරට යාළුවෝ කීප දෙනෙකුත් හැදිලා තියෙනවා. ඉන්දියාවේ, පාකිස්තානේ, බංග්ලාදේශේ, ඇමරිකාවේ, ජර්මන්, ප්‍රංශ වගේ රටවල සහ සමහර මගේ සර්විස් ගත්ත අය තියෙනවා Google Map එක සම්බන්ධව. ඒගොල්ලෝ ලෝකල් ගයිඩ්ස්වත් Google එකටවත් සම්බන්ධ අය නෙමෙයි. යුරෝපා රටවල් වලට සම්බන්ධ කීප දෙනෙක් සර්විස් අරන් තියෙනවා. Google Map එක සම්බන්ධ කන්සල්ටේෂන් වගේ මම කරලා තියෙනවා. ප්ලේස් එකක් ඇඩ් කරන හැටි, නමක් කරනකොට ඒ තැන අනුව මේව කරන හැටි, ඒ වගේ කීපයක් කරලා තියෙනවා. අර හරියට නිකන් දැන් මට අපි Uber එකේ යනකොට මට මම නිතර කතා කරන ඒවා Uber එකේ යනකොට සමහරට ඉන්න අපේ Uber යන වාහනේ අයිති එක්කත් එක්ක කතා කරාම එයාගේ මොකක් හරි තියෙන බිස්නස් එකට ඒ පාර ඇතුලේ වැඩි කියලා කියනවා මේ Google Map එකේ නෑ කියලා. ඉතින් ඒ කිව්වහම මම ඒ පාරත් ඇඩ් කරලා එයාලගේ බිස්නස් එකත් ඇඩ් කරලා දෙනවා. ඊට පස්සේ අතීකට විතර පස්සේ කෝල් කරලා කියනවා තැන ඇඩ් වෙලා දැන් Uber Eats කරන්න පුළුවන්, Pick Me Food කරන්න පුළුවන්, ප්‍රශ්නයක් නෑ මොකද තැන මැප් එකේ තියෙන හින්දා කියලා. ඒ වගේ අවස්ථා ගොඩක් හිත හැදෙනේව සතුටු වෙනේව මේක හින්දා වෙලා තියෙනවා. ඉතින් මේක ස්වේච්ඡා සේවයක්, කමියුනිටි සර්විස් එකක්, වොලන්ටියර් සර්විස් එකක්. මම ඉතින් බොහොම සතුටෙන් හැමදාම කරනවා. ගිය මාසෙත් මට මේක ආවහම මේ ඊමේල් එක මට මතක විදියට දවස් 31ක් තියෙනවා. දවස් 31ක් තියෙන ජනවාරි මාසේ දවස් 31ම මම වැඩ කරලා තියෙනවා. කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නෙවෙයි. නමුත් අර ඒ හරහා ඉගෙන ගන්න දේවල්, ඒ පොයින්ට්ස් සම්බෙලා ඉස්සරහට යනකොට ලැබෙන සතුටයි ඒවා ගොඩක් ලොකු දේවල් හිතට. ඒ වගේම මම යම් අවස්ථාවල දැන්ටත් බලන්න ගිහිල්ලා පාර්ලිමේන්තු වෙඩින් ෆොටෝස් තියෙන්නේ මගේ. අමාත්‍යාංශ ගානක ෆොටෝස් දාලා තියෙනවා මම. ආරක්ෂක මූලස්ථානෙත් දාලා තියෙනවා මම. ඒ ෆොටෝ ඔක්කොම ගොඩක් views උත් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම බලලා තියෙනවා. දැන්ට මම රිවිව් 6300 ගණක් කරලා තියෙනවා. රේටින්ග්ස් මම දැන් 2500ක් විතර තියෙනවා. ෆොටෝ views දැන්ට මිලියන 193කට වඩා තියෙනවා. වීඩියෝ views මේ වෙනකොට මිලියන 2කට වඩා තියෙනවා මගේ. රිවිව් කරපුවා, රිවිව් දාපුවත් මිලියන 2කට වඩා මගේ බලලා තියෙනවා. ඒ වගේම දැන්ට ලෝකේ වැඩිම ලයික්ස් හම්බෙලා තියෙන රිවිව් වලට මට ඒක 18000 ගණක් තියෙනවා. 6000 ගණන්ට 18000 ගණක් තියෙනවා. ඒ වගේම ලෝකේ වැඩියෙන්ම ප්‍රශ්න වලට උත්තර දීලා තියෙන, කියන්නේ අහන ප්‍රශ්න වලට ආන්සර්ස් දීලා තියෙන්නේ මම. ඒක 150000කට වඩා මම කරලා තියෙනවා. ඔය ඔක්කොම එක මට පොයින්ට්ස් වලින් දැන්ට 584000කට විතර පොයින්ට්ස් තියෙනවා. ඉතින් ලෝකේ වැඩිම කන්ට්‍රිබියුෂන්ස් කරලා තියෙන මම කියලා ගොඩක් අය කියනවා. මාත් එහෙම හිතනවා. ඒ කියන්නේ වෙනම නිල නිවේදනයක් හරි මොකක් හරි කළා මාව එහෙම එකක් කළා නෑ. නමුත් Google එකෙන් යම් අවස්ථාවල ඒව ගැන දැනුවත් කළා, ඊමේල් කරලා තියෙනවා. ඒ වගේ ගොඩක් ඒවා තියෙන අත්දැකීම් හම්බෙච්ච විශේෂ දෙයක් කරගන්න පුළුවන් තමයි Google Map එක. අර ඒ වගේම අර අසාධාරණ මොනවා හරි වෙනවනම් ඒ දේ ගැන දාන්නත් Google Map එකේ රිවිව් එක මට උදව් කරලා තියෙනවා.
හරි තැනක් ගිහලා කස්ටමර් කෙයා හොඳ නැත්නම් සිකියුරිටි එක හොඳ නැත්නම් මම ඒකත් Google Map එකේ දැම්මම ඒකේ අදාළයි ඒක දැක්කට පස්සේ ඒ නිවැරදි කරපු අවස්ථා බොහොමයක් මට තියෙනවා. ඉතින් ඒ වගේ වැඩත් කරන්න පුළුවන් වෙලා තියෙනවා Google Map එක අප්ඩේට් කරද්දී. ඒවා අර අමතර හම්බෙන බෙනිෆිට් කියලා මම හිතනවා. ඉතින් මම ওই පාරේ යනකොට එක එක්කෙනා මට මුණ ගැහෙනවා හැමදාම. ඉතින් හම්බෙන අයගෙන් Google Map එක ගැන අහන ඒවා තියෙනවා. ඇත්තටම පදනම් ආයතනයේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අවස්ථා කීපයක්ම ලංකාවේ රාජ්‍ය ශාස්ත්‍රයේ වැඩ කරන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වැඩ කරන නිලධාරීන් ගණනාවකට Google Map එක සහ Google My Business ගැන මේවා කළා මේ සම්මන්ත්‍රණ කළා තිනවා. ඒකේ ප්‍රධාන ආරාධිත දේශකයා විදියට. ඉතින් ඒ වෙලාවෙලදීත් මම කළා තියෙන්නේ මේ ඒගොල්ලොන්වත් ලෝකල් ගයිඩ් කෙනෙක් කළා තියෙනවා. මොකද මේ Google Map කියන එක ෆ්‍රී සර්විස් එකක්. අපෙන් සල්ලි යන්නේ නැහැ. ඩේටා නම් ඇයි ෆොටෝ එකක් දාන්න. නමුත් ඒක කරන්න මම ඒගොල්ලන්ට හුරු කෙරෙව්වා. රාජ්‍ය නිලධාරීන් මත 100කට විතර කළා තියෙනවා. ඒ කරාම ඒගොල්ලෝ Google Map එක අප්ඩේට් කරන අය වෙනවා. විශේෂයෙන් ඔය ඇතුල් ගම් තියන අයට ඒක කරන්න පුළුවන්. ඉතින් මම ඔයගොල්ලන්ටත් ආරාධනා කරනවා. මේක බලන්න කවුරු හරි ඉන්නවනම් හැමෝම පුළුවන් විදියට යන තැන ගැන රිවිව් එකක් දෙන්න. අපේ රටේ තියෙන ලොකු අවුලක් තමයි කස්ටමර් කෙයා එක අන්තිම. ගිහිල්ලා බලනකො බැංකුවකට විශේෂයෙන් රාජ්‍ය බැංකුවකට hina වෙන්නේවත් අපි thank you කිව්වොත් මූණ බලනවා. අපි good morning කිව්වොත් මූණ බලනවා. එහෙම ප්‍රශ්නයක් තාම තියෙනවා. ඒක හොඳ නැහැ ලෝකෙ විදියට ගත්තාම. අපේ තත්ත්වෙ මදි. ඒ විනීතකම ඩීසන්සිය තියෙන්න ඕන. ඒවා හදා ගන්න ඕන රටක් විදියට හොඳ තැනකට එන්න. ඒකින්ද මේ Google Map එක හරහා අපිට රිවිව් එකක් දීලා ඒ තැන්වල තියෙන ප්‍රශ්නයක් තියෙනවා හදන්න පුළුවන්. කෙලින් ගිහිල්ලා මුණට කියනවට වඩා ඔතන මේක හදන්න කියලා Google Map එකේ රිවිව් එකක් දැම්මම ඊට වඩා මේ ප්‍රයෝජනවත් ඵලදායී වෙච්ච ඒවා තියෙනවා ජීවිතේ. දැන් ඔයගොල්ලොත් යන තැන්වල මට ඔය පාරේ හම්බෙන ගොඩක් අයට මම කියලා ඔක් කරලා තියෙනවා. පාරේදී Uber එකක හම්බුණත් වෙනම හම්බුණත් මම කියනවා ඔයගත් ලෝකල් ගයිඩ් කෙනෙක් වෙන්න. එල කරන්න මම වගේම කරන්න පුළුවන්. එකම දේ සෙල්ෆි දාන්න බෑ. ඒ වගේ නීති කීපයක් තියෙනවා. ඒ ටික ෆලෝ කරන්න. එහෙම කළා මේක අප්ඩේට් එක හොඳට කරන්න. කරාට පස්සේ තමන්ගේ හිත සතුටක් එයි. තහ පස්සේ කාලෙක සමහර Google එකේ මොන හරි වෙනම දෙයි. එහෙම දෙනවා. සොක්ස් දෙකක් එහෙම එවනවා සමහරලාට perks කියලා. මට නම් හම්බෙලා නැහැ. මට ඒවලා නැහැ. එහෙම හම්බෙන අය ඉන්නවා. ඉතින් ඇත්තටම වෙන රටවල මම දැක්කා ස්පාඤ්ඤ වගේ රටවල මට මතක විදියට හරි දකුණු ඇමරිකන් රටවලදී හොටෙල් එකකට ගියත් Google Map එක කරන කෙනෙක් නම් එයාට මේ ලොකු ඩිස්කවුන්ට් එකක් දෙනවා. අපේ රටවල එහෙම ඒවා නැහැ අපිට හම්බෙලා. වෙන රටවල තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාත් හම්බ වෙනවා. ඉතින් අර මං කියන්නේ ફોකස් කරන්න කාට හරි උදව්වක් කරනවා කියලා පින් කරන්න හැමෝම කැමති ඉන්නේ පිනක් තමයි. ඒක අර ඔටෝ හම්බෙන උදව්වක් කරන්න හම්බෙන chance එකක්. තව කෙනෙක් ගැන තව තැනක් ගැන අපි දානවා. දැම්මට පස්සේ ඒක බලලා එතෙන්ට යනවා. ආව ඒ ගැන තීරණයක් ගන්නවා. හොඳ තැනක් දැම්මොත් එයාටත් හොඳයි යන අයටත් හොඳයි. හොඳ නැති එකක් දැම්මොත් ඒතන මිනිස්සු ඒක හදාගනි යන්න හදපු එක නේද එකෙන් බේරේ. අන්න ඒ වගේ හින්දා ඒ වගේ ගොඩක් දේවල් කරන්න මේ Google Map එකෙන් අපිට පුළුවන්. ඔයගොල්ලොත් ඒක කරලා කරන්න හිතන්න. කලබලයක් නැතුව එමෙිට මම වගේ හැමදාම කරන්න ඕනේ මාසේ දවස් 31 වෙන වැඩක් නෑ වගේ. නමුත් පුළුවන් විදිහට යන්නේ රෙස්ටෝරන්ට් එකකට නම් එතන ගැන දාන්න, විස්තරය දාන්න, Tamanට දැනෙන හැඟෙන දේ, Tamanගේ ෆීලිං එක දාන්න. ඊට පස්සේ එතන හොඳ ෆොටෝ එකක් තියෙනවා නම් ඒකත් දාන්න, කෑපු ඩිෂ් එක තියෙනවා නම් ඒක දාන්න. එහෙම දැම්මට පස්සේ පුළුවන් දෙයක් ගන්න. අපිට සතුටක් හරි ඒවි. නැත්නම් පස්සේ කාලෙක බලද්දි කොහොම මන් දාපු ගොඩක් ඒවා වෙලා තියෙනවා. පස්සේ මට ඒ ටැන් වලින් කෝල් කරලා රිවිව් එක හොඳයි. බොහොම ස්තුතියි. වෙලාවක එන්න අපි කතා කරමු කියලා කියපු අවස්ථා ගොඩක් තියෙනවා. ඒකින්ද ඔයගොල්ලන්ට ඒ වගේ අවස්ථාවක් ගන්න පුළුවන් ජීවිතේ විශේෂ දෙයක්. මේක කළා කරන්න. මේක මේ වීඩියෝ එක තව කෙනෙක්ට උදව්වක් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් අර හිතේ තියෙන්නේ කොහොම හරි කාට හරි උදව්වක් කරන්න කියලා. තව සමහර අය ඉන්නවනේ අර පින් කරන්න ගොඩක් සල්ලි ඕන කියලා හිතන. පින් කරන්න සල්ලි ඕනේ නැහැ. එහෙම ලොකුවට ඕනත් නැහැ. එහෙම හිතනවා නම් කවුරුහරි තව කෙනෙක්ට උදව් කරන්න ඕන. මට උදව්වක් කරන්න ඕන. මේක උදව් කරන්න අවස්ථාවක්. මම නම් හිතන් ඉන්නේ එහෙම. උදව්වක් කරන්න සහ කරන්න ඊළඟ පියවරක් තියන්න පුළුවන් එකක් තමයි තව කෙනෙක්ව දැනුවත් කරන එක. රට වෙනුවෙන් මේ මිනිස්සු වෙනුවෙන් කරන දෙයක් කියලා. මේක තුලින් ඔයාලට දේවල් අත්දැකීමක් ගන්න පුළුවන් මේ වීඩියෝ එක බලලා. ඒ වගේම මේ ගැන තව දැනගන්න ඕන නම් ඒව ගැනත් මට කියලා දෙන්න පුළුවන්. මම කල්ලුත් වීඩියෝස් කරලා තියෙනවා. ඉස්සරහට තව වීඩියෝ කරන්න. Google Map එක අප්ඩේට් කරන විදිහ, අප්ඩේට් කරනකොට එන ප්‍රශ්න සහ ඒවට මුහුණ දෙන විදිහ. ඒක ඉතින් අර තව කෙනෙක්ට උදව්වක් කරනවා කියලා හිතලා කරනවා නම් අන්න එතකොට ඒකට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. එතකොට අද වෙනකොට ඒ කියන්නේ Google පෙබරවාරි 27 වෙනිදාකට 2021 මේ තමයි මගේ statistics level 10 වෙන්නේ points ලක්ෂෙදී නැත්නම් 100,000 ඉතින් මට තියෙන 5,87,565ක් followers 160ක් contribution
2,68,000 ගාණක්. මේ වෙනකොට ලැබිලා තියෙන සීලම් බැජස් මාස්ටර් රිවිවර්. ඊළඟට තියෙන මාස්ටර් ෆොටෝග්‍රැෆර්. ඒ වගේම මාස්ටර් ට්‍රේබ්ලේසර්, මාස්ටර් ෆැක්ට් ෆයින්ඩර්, ඒ වගේම මාස්ටර් ඩිරෙක්ටර්. ඒ කියන ඔක්කොම ඒවා මට ලැබිලා තියෙනවා. මේ වෙනකොට මම රිවිව් අද වෙනකොට මේ අවස්ථාව වෙනකොට රිවිව් 6321ක්, රේටින්ග්ස් 2620ක් සහ පින්තූර මේ වෙනකොට 40000කට වඩා ඇඩ් කරලා තියෙනවා. වීඩියෝ 7000 ගාණක්. ආන්සර්ස්, ඒ කියන්නේ ආන්සර්ස් කියන්නේ එක එක තැන් ගැන අහනවා. වීල් චෙයාර් එකෙන් යන්න පුළුවන්ද කෙනෙක්ට? එතනට එන්ට්‍රන්ස් එක තියනවාද? කැම දෙන වෙලාව මොනවද? කැම දෙන ඉක්මනට දෙනවද නැත්නම් ඒ වගේ උස්පුටු තියනවාද? අර බාරවල සාමාන්‍ය බාරවල තියෙන උස්පුටු එහෙම තියනවාද? ඒ වගේ අවස්ථා ගන්නවා. ඒ වගේ ප්‍රශ්න අහනවා. ඒ වගේ ප්‍රශ්න 1,58,000කට උත්තර දෙන්න. එතන වගේම එඩිට් කරලා තියෙනවා 1,300 ගාණක්. අලුතෙන් ප්ලේසස් ඇඩ් කරලා තියෙනවා 1,900 ගාණක්. පාරවල ඇඩ් කරලා තියෙනවා 34ක්. ෆැක්ස් චෙක්ඩ් කියන්නේ කොහේ හරි දුර පැත්තක් ගියාම එතන ළඟ කඩයක් හරි මොකක් හරි ෂොප් එකක් තියෙනවා නම් ඒ ෂොප් එක ගැන අපිට විස්තර කරන්න පුළුවන්. මෙහෙමයි කියලා. අන්න ඒවා මම 50,000කට වඩා කරලා තියෙනවා. Q&A කොයි හරි තැනක් ගැන ප්‍රශ්න අහන්න පුළුවන්. Google එකේ තියෙන තැනක් ගැන අපිට Google එකේ ගිහිල්ලාම තැනක් සර්ච් කරද්දී උදාහරණයකට හොස්පිටල් එකක් නම් හොස්පිටල් යන්නේ අපි කියමු කෞතුකාගාරයක් වගේ තැනක් කියලා ඕපන් කරන්නේ කොයි වෙලාවටද, වහන්නේ කොයි වෙලාවටද, විශේෂ මොනවා හරි තියනවද, ඩිස්කවුන්ට් ඒ වගේ අහන්න පුළුවන්. එතනම ගිහිල්ලා පැත්තක ඒ වගේ ක්වෙස්චන් අහන්න පුළුවන්. ඒවටත් පොයින්ට්ස් හම්බ වෙනවා. ඒ වගේම ඒ ක්වෙස්චන් වලට ආන්සර් කරාම ඒවටත් පොයින්ට්ස් හම්බ වෙනවා. මම 195 කළා. පබ්ලිෂ්ඩ් ලිස්ට්ස් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ එක ලිස්ට් හදන්න පුළුවන්. ඒ කියන්නේ කෑම කන්න යන්න පුළුවන් තැන්. උදාහරණයක් මම පෙරන්සන්ස් වගේ ඒවා අද තියෙන කෑම කන්න යන්න තැන්. එහෙම නැත්නම් එහෙම තැන් හදලා තියෙනවා. ඒවා 19ක් කරලා තියෙනවා. එතකොට රිවිවර් විදියට ඇතර මේ මාස්ටර් රිවිවර් බැච් එක ගන්න ඕන තැන් 100ක් රිවිව් කරන්න විතරයි. මම 6000 ගාණක් රිවිව් කරලා තියෙනවා. ඒ වගේම වචන 200ට වැඩි ඒවා මෙතන නම් පොඩි අඩුවක් තියෙනවා. මම ඊට වඩා වචන 200ට වැඩි ඒවා කරලා තියෙනවා. හෙල්ප්ෆුල්නස් කියන මාස්ටර් රිවිවර් මේ බැච් එකේ ඊළඟ එක ගන්න එහෙම කැරක්ටර්ස් 200ට වැඩි, වචන 200ට වැඩි රිවිව්ස් 50ක් කරන්න ඕන. මම 1294ක් කරලා තියෙනවා. ඒක ඊට වඩා වැඩි වෙන්න ඕන ඇත්තටම. මේක හරියට වෙලා නැහැ. ඒ වගේම ලයික්ස් 50ක් ගන්න ඕන රිවිව් වලට. මට මේක පෙන්නුම් කරනවා 17850. මට මතක විදියට 18000කට වඩා තියෙනවා. ඊළඟ මාස්ටර් ෆොටෝග්‍රැෆර් ෆොටෝස් 40000ක් ඇඩ් කරලා තියෙනවා. ඒ බැජ් එක ගන්න ඕන වෙන්නේ ෆොටෝස් 1000යි. ඒ වගේම ඒ ෆොටෝස් 1000 දාන්න ඕන තැන් 100ක. ඒ බැජ් එක ගන්න මම ෆොටෝස් දාලා තියෙනවා ප්ලේසස් 6250 ගානක. ඊළඟට ෆොටෝ views තියෙන්න ඕන 1 මිලියන් 10ක් ෆොටෝ බලලා තියෙනවා. මම මේ වෙනකොට මේකේ පෙන්නනවා මිලියන 195ක්. අද වෙනකොට මිලියන 198ක් මම දා ෆොටෝ බලලා තියෙනවා. ඊළඟට මාස්ටර් ට්‍රේබ්ලේසර් ඒකෙත් ෆොටෝ 50ක් ඇඩ් කරන්න ඕන. ඒ කියන්නේ පළවෙනි ෆොටෝ එක ඕන තැනක පළවෙනි ෆොටෝ එක මුලින්ම ඇඩ් කරන ෆොටෝ එක Google Map එකට මම එහෙම කරලා තිනවා. තැන් 2494ක පළවෙනි ෆොටෝ එක. එහෙම ගොඩක් තැන් තියෙනවා. මම නිතර යන බව් කැෆේ එකෙත්, රොයල් තැපබෙනින් කැෆේ එකෙත්, ඊට එහා පැත්තේ තියෙන ඒ විල් මේ අනිත් පැත්ත වෙන රොයල් තැපබෙනින් එකෙත් පළවෙනි ෆොටෝ එක ඇත්තටම මම තමයි ඇඩ් කරලා තියෙන්නේ. හරියට Google Map එකට තන දාලා ඒක ඇඩ් කරලා තියෙනවා. ඊළඟට පළවෙනි රිවිව් එක ප්ලේසස් 50ක කරන්න ඕන මේකේ. ඊළඟ කාරණේ මම පළවෙනි රිවිව් එක තැන් 2700 ගණක් කරලා තියෙනවා. ඒ වගේම අප්‍රූවල් ඕන කරපු ප්ලේස් එකක් ඇඩ් කරාම ඒක අප්‍රූව් වෙන ඒවා මම අවශ්‍ය වෙන්නේ 50යි. මම 1970 ගණක් කරලා තියෙනවා. ඊළඟ මාස්ටර් ෆැක්ට් ෆයින්ඩර් තැන් 100ක් අප්‍රූව් වෙලා තියෙනවනේ කරපු සජෙෂන්. මම තැන් 1300 ගණක් කරලා තියෙනවා. ඒ වගේම ෆැක්ට් චෙක්ඩ් කියන එක ඒ කියන්නේ වෙරිෆයි කරපු එඩිට්ස් 100ක් කරලා තියෙනවා. මම ඒක 50000කට වඩා කරලා තියෙනවා. ආන්සර්ස් එකේ ඕනනේ ප්‍රශ්න 1000කට උත්තර දෙන්න විතරයි මාස්ටර් ෆැක්ට් ෆයින්ඩ් එකේ ඒ බැජ් එකේදී. නමුත් මම ඒක 1,58,000 ගණක් කරලා තියෙනවා. ඊළඟ තමයි මාස්ටර් ඩිරෙක්ටර්. ඒ කියන්නේ වීඩියෝ සම්බන්ධ එක. වීඩියෝ 1000ක් තමයි ඇඩ් කරනවා නම් මම වීඩියෝ 7000 ගණක් ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම තැන් 100ක වීඩියෝස් දාන්න කියලා තමයි ඉල්ලලා තියෙන්නේ. මම තැන් 600 ගණක වීඩියෝ දාලා තියෙනවා. ඒ වගේම 1 මිලියන් රිවිව්ස් තියෙනවා නේ වීඩියෝ වලට. ඒ බැජ් එක හැම වෙන මම මගේ මේකට මිලියන 2.3යි ගාන. ඒ කියන්නේ
ලක්ෂ 23කට වැඩි ප්‍රමාණයක් මම දාපු වීඩියෝ බලලා තියෙනවා. ඔව් ලක්ෂ 23කට වැඩි ගාණක්. එහෙම. ඉතින් ඒක තමයි මගේ මේකේ තියෙන ඒවා. ඉතින් ඇත්තට මේ කමියුනිටි සර්විස් එකක් විදිහට මේ කරපු අය මේ අන තැන්වල දාපුවා. පින්තූර මේ තියෙන පින්තූර වල මේක මිලියන 198ක් මේ වෙනකොට බලලා තියෙනවා. මේ ළඟදිම ගිහපු පන්සල ඊයම් පෝරුව පන්සල. තලවතුගොඩ පහු කළා ඒකට තියෙන්නේ. ඉතින් ඒවා ඔහොම තියෙනවා. ඉතින් බොහොම දේවල් මේ කළා. ඉතින් ඒක ඇත්තටම කමියුනිටි සර්විස් එකක් විදිහට කළා. ඒ කරපු ගොඩක් දේවල් වල ඒවයි ගොඩක් හොඳ ප්‍රතිඵල ලැබිලා හොඳ දේවල් වෙලා එහෙම ගොඩක් සතුටුදායක දේවල් වෙලා
මම ආරාධනා කරන හැමෝටම මේක බලන්න කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලෝ මේ ලෝකල් ගයිඩ් කෙනෙක් වෙලා මේ කමියුනිටි සර්විස් එකක් විදිහට මේක කරන්න ගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ආයි හම්බෙමු.